කශ්මීරයේ පෙහෙල්ගාම් වලට එල්වෙච්ච ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක ඉන්දියාව විසින් පාකිස්තානයට පහර දීම සඳහා යුද සූදානමක් තිබෙන බවට මේ වෙද්දී බුද්ධි තොරතුරු වාර්තා කරලා තියෙනවා. මේ බව පාකිස්තාන රජයනුත් නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉදිරි දින කිහිපය ඇතුළත Taman ඉන්දියාවෙන් යුදමය ප්‍රහාරයක් බලාපොරොත්තු වෙන බව. ඉන්දු පාකිස්තාන් ගැටුමක් පුළුල් යුද ගැටුමක් ඇති වුණොත් ඒක කලාපයටත් ලෝකයටත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවටත් දැඩි බලපෑමක් එල්ල කරන බවට කිසිම සැකයක් නැහැ. මේ ඉන්දු පාකිස්තාන් ආරෝවයේ ඉතිහාසය ඉතාමත් දිගු කාලයක් ඈතට විහිදී යන එකක්. අපිට වර්තමානයේ සිදුවෙන්නේ මොකක්ද, හෙට දිනේදී සිදුවීමට නියමිත මොකක්ද කියලා තේරුම් ගැනීමට අවශ්‍ය නම් ඒ ඉතිහාසයත් එක්ක තමයි මේ ප්‍රශ්නය දිහා බැලිය යුතු වෙන්නේ. ඉතින් මේ ඉතිහාසය සවිස්තරව කියවා ගැනීමටත් අද වීමට නියමිත මොකක්ද, හෙට වෙන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්ුත් අපේ පුරෝකථන පිළිබඳවත් සාකච්ඡා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. මේ සවිස්තරාත්මක ඉතිහාසය කියවා ගැනීම ටිකක් දීර්ඝ වේලාවක් ගත වෙන නිසා අපි මේ වීඩියෝ කොටස් තුනක් හැටියට තමයි ඔබ වෙතට අරගෙන එන්නේ. ඒ අනුව පළවෙනි වීඩියෝවෙන් අපි සාකච්ඡා කරනවා ඉන්දියානු උපමහද්වීපය බ්‍රිතාන්‍ය යටතේ බ්‍රිටිෂ් ඉන්දියාව ලෙස ඒකත් අත්වීමේ සිට 1947 ඉන්දියාව සහ පාකිස්තානයේ වශයෙන් නව රටවල් දෙකක් ස්ථාපිත වීම දක්වා වූ ඉතිහාසයත්. දෙවැනි වීඩියෝවෙන් අපි සාකච්ඡා කරනවා 1947 ඉඳන් 2025 ආරම්භ වෙනකන් ඉන්දු පාකිස්තාන් අර්බුදය, පළවෙනි කාශ්මීර යුද්ධය, දෙවෙනි කාශ්මීර යුද්ධය, 1971 බංග්ලාදේශ විමුක්ති සටන ආදී මේ ප්‍රධාන සන්ධිස්ථාන එක්ක ඉදිරියට ගලාවේ කොහොමද කියලා. තුන්වෙනි වීඩියෝවෙන් අපි සාකච්ඡා කරනවා 2025 මාර්තු මාසයේ පාකිස්තානයේ බලුකිස්තාන් වල එල්ලවෙච්ච දුම්රියකට එල්ලවෙච්ච ත්‍රස්ත ප්‍රහාරය. ඊට පස්සේ අප්‍රේල් මාසයේ කාශ්මීරයේ පෙහෙල්ගාම් වල ඉන්දියා පාලන ප්‍රදේශයේ ඇතිවෙච්ච ත්‍රස්ත ප්‍රහාරය එක්ක එතනින් පසුව ඇති වෙන රාජතාන්ත්‍රික අර්බුදය, ඉන්දු ජල ගිවිසුමෙන් ඉන්දියාව ඉවත් වීම සහ එතනින් පස්සේ සිදුවීමට නියමිත දේ මොකක්ද, මෝදි පාකිස්තානයට පහර දෙවිද කියන කරුණු සාකච්ඡා කරන්නට. අපි මේ අදහස් දැක්වීමේ පළමු කොටස හැටියට 1947 ඉන්දියාව සහ පාකිස්තානයේ ලෙස වෙනම රටවල් දෙකක් ස්ථාපිත වීම දක්වා ඉතිහාසය පළමු වීඩියෝවෙන් සාකච්ඡා කරමු. ඉතිහාසයේ කවරදාකවත් ඉන්දියානු උපමහද්වීපය තනි රාජ්‍යයක් හැටියට පැවතිලා නැහැ. ඒක විවිධ ජනවර්ග වලට අයිති, විවිධ භාෂා කතා කරන, විවිධ ආගම් අදහන රාජ්‍යයන් ගණනාවකින් සමන්විත වෙලා තිබුණේ. ඉන්දියාවට මුලින්ම මුස්ලිම් ආක්‍රමණ එල්ල වෙන්න ගත්තේ ක්‍රිස්තු වර්ෂ 711 දී. උමයියාඩ් කාලිපේට් එකේ ජෙනරල් කෙනෙක් වයබොදුක ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කරා, ආක්‍රමණයක් එල්ල කරා. මේ ආක්‍රමණයෙන් වර්තමාන පාකිස්තානයට අයිති සින්ද් සහ මුල්තාන් කියන ප්‍රදේශ මුස්ලිම් වරුන්ගේ යටතටපත් වුණා. එතෙන් ඉඳන් දිගටම රැල්ලක් විදියට වයඹදිගින් ඉන්දියානු උපමහද්වීපයට මුස්ලිම් ආක්‍රමණ එල්ල වුණා. ඉන්දියාවට එල්ල වෙච්ච මුස්ලිම් ආක්‍රමණ වල බල සම්පන්නම අවස්ථාව තමයි 18 වෙනි සියවසේ මූගල් අධිරාජ්‍යයේ බල ව්‍යාප්තිය. 18 වෙනි සියවසේ මූගල් අධිරාජ්‍ය ඉන්දියානු උපමහද්වීපයේ ස්ථාපිත වෙද්දී වර්තමානයේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරළ කියන ප්‍රාන්ත වලින් කොටසක් හැර සමස්ත ඉන්දියාව, වර්තමානයේ පාකිස්තානට අයිති වෙන සමස්ත භූමි ප්‍රමාණයත්, වර්තමානයේ බංග්ලාදේශයට අයිති වෙන භූමි ප්‍රමාණයත් මේ මූගල් වරුන්ගේ ආධිපත්‍යයට යටත් වෙලායි තිබුණේ. ඉන්දියානු උපමහද්වීපයට බටහිර ජාතීන්ගේ ඇල්ම බැල්ම වැටෙන්න පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ 15 වෙනි සියවසේ වගේ ඉඳන්. පෘතුගීසීන්, ලන්දේසීන්, ප්‍රංශ ජාතිකයින්, ඉංග්‍රීසීන් විතරක් නෙමෙයි, ඩෙන්මාර්ක් ජාතිකයින් පවා ඉන්දියානු උපමහද්වීපය තුල තමන්ගේ බලය ව්‍යාප්ත කරන්නට උත්සාහ කරනවා. යුරෝපා ජාතීන් අතර සිදුවෙච්ච මේ වෙළඳ සහ දේශපාලන බල අරගලය තුල ජයග්‍රහණය ලබන්නේ ඉංග්‍රීසි ජාතිකයින්. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය. බ්‍රිතාන්‍යයන්ට පුළුවන් වෙනවා වර්තමානයේ ඉන්දියාවට අයිති වෙලා තියෙන භූමිය, පාකිස්තානයට අයිති වෙලා තියෙන භූමිය සහ බංග්ලාදේශයට අයිති වෙලා තියෙන භූමිය එකච්චත්‍ර කරලා බ්‍රිටිෂ් ඉන්දියා කියලා තනි පාලනයක එකක් ස්ථාපිත කරන්න. මේ බ්‍රිටිෂ් ඉන්දියාවට මුල් කාලීනව බුරු මෙහෙවත් මියන්මාරයත් අන්තර්ගත වෙලා තිබුණා. නමුත් පසු කාලීනව බුරු මෙහෙවත් මියන්මාරය බ්‍රිටිෂ් ඉන්දියාවෙන් අයින් කරලා වෙනම පාලනයකයක් හැටියට තමයි
බ්‍රිතාන්‍ය විසින් පාලනය කළේ. බ්‍රිටිෂ් ඉන්දියාව තුළ ඉතා පුළුල් ජන විවිධත්වයක් තිබුණා. විවිධ ආගම් ඇදහුවා, විවිධ භාෂා කතා කරා. නමුත් බ්‍රිතාන්‍ය තමන්ගේ පාලනයේ පහසුව තකා, ඒ වගේම වෙළඳාම් කටයුතු වල පහසුව තකා මේ සමස්ත කලාපය බ්‍රිටිෂ් ඉන්දියා කියන තනි පාලනයකයක් හැටියට කටයුතු කළා. මේ පාලන ඒකකය තුළ මුලින්ම ස්වාධීනතා ව්‍යාපාරයක් පැන නැගෙද්දී මේ ස්වාධීනතා ව්‍යාපාරයත් සාමූහික ප්‍රයත්නයක් වශයෙන්, ඒ කියන්නේ සියලුම ආගම් වල ජනතාව, සියලුම ජාතීන් වල ජනතාව, සියලු භාෂා කතා කරන ජනතාව එකතු කරගෙන තමයි මේ බ්‍රිටිෂ් ඉන්දියාවේ ස්වාධීනතා ව්‍යාපාරය පැන නගින්නේ. මේකෙන් වඩාත්ම පුළුල්ව ප්‍රබලව සහ ජනප්‍රිය නැගී ආපු ව්‍යාපාරය තමයි ඉන්දියානු ජාතික කොංග්‍රසය. 1885 දී ඉන්දියානු ජාතික කොංග්‍රසය ආරම්භ වෙනවා. ඒකේ එතෙන් පටන් දිගටම ක්‍රියාත්මක වෙන්නේ මේ විවිධත්වයට ගරු කරන, ඒ විවිධත්වයන් තුලින් සාමූහිකත්වයක් සොයන දේශපාලන ව්‍යාපාරයක් හැටියට. නමුත් ඉතා කෙටි කලක් තුල මේ ඉන්දියානු ජාතික කොංග්‍රසය තුල බෙදීමක් ඇති වෙනවා. මොකක්ද මේ බෙදීමට හේතුව? අපි දන්නවා ක්‍රිස්තු වර්ෂ 711 ඉඳන් දිගින් දිගටම ඇතිවෙච්ච මුස්ලිම් ආක්‍රමණවල ප්‍රතිඵලයක් හැටියට මේ බ්‍රිටිෂ් ඉන්දියාවට ඇතිවෙච්ච ඉන්දියානු උපමහද්වීප කලාපයේ ජනගහනයෙන් 25ක් විතර මුස්ලිම්කරණයට ලක් වෙලායි තිබුණේ. ඉතින් මේ වෙද්දී, ඒ කියන්නේ 19 වෙනි සියවස වෙද්දී මුස්ලිම් වරුන් ආර්ථිකය තුල, දේශපාලනය තුල, සමාජය තුල ප්‍රබල බලයක් ස්ථාපිත කරගෙන තිබුණා. ඒ අනුව ඔවුන් තර්කයක් මතු කළා ඉන්දියානු ජාතික කොංග්‍රසය තුල බ්‍රිටිෂ් ඉන්දියාව තුල ජීවත් වෙන මුස්ලිම් වරුන්ගේ අභිලාෂයන් නියෝජනය වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ බෙදීමේ ප්‍රතිඵලයක් හැටියට 1906 දී මුස්ලිම් නායකයන් එකතු වෙලා මුස්ලිම් වරුන් වෙනුවෙන් මුස්ලිම් ලීගය කියලා වෙනම දේශපාලන ව්‍යාපාරයක් ස්ථාපිත කරන්නට කටයුතු කරනවා. සයිඩ් අහමඩ් ખાන්, මොහමඩ් ඉක්බාල්, මොහමඩ් අලි ජින්නා වගේ නායකයින් මේ මුස්ලිම් වරුන්ට වෙනම ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමේ අදහස ප්‍රවර්ධනය කරන්නටත්, එය යථාර්ථයක් බවට පත් කරන්නටත් කටයුතු කරන ප්‍රමුඛ නායකයන් බවට පත් වෙනවා. මුස්ලිම් වරුන් විසින් ඉන්දියානු ජාතික කොංග්‍රසයෙන් වෙන් වෙලා ස්ථාපිත කරද්දී මුස්ලිම් ලීගය බ්‍රිතාන්‍යයන්ගේ සහයෝගයත් මුස්ලිම් ලීගයට හිමි වෙනවා. කොහොමත් බ්‍රිතාන්‍යයන්ගේ උපක්‍රමය වුණේ බෙදා වෙන් කිරීමේ ප්‍රතිපත්තිය, බෙදා වෙන්කොට පාලනය කිරීමේ ප්‍රතිපත්තිය. උන් මේක ලංකාව තුලත් අත්දැක බලපු කාරණයක්. තමන්ගේ යටත්විතයක් තුල එක් ජන වර්ගයකට විරුද්ධව තවත් ජන වර්ගයක් සංවිධානය වෙනවා නම් ඒ සංවිධානයට තමන්ගේ ආශිර්වාදය ලබා දීම තමයි බ්‍රිතාන්‍යයන්ගේ උපක්‍රමය වුණේ. ඒ තුලින් ඔවුන් අපේක්ෂා කරේ යම්කිසි අවස්ථාවකදී එක් ජන වර්ගයක් විසින් තමන්ගේ පාලනයට එරෙහි වෙල්ල කරන අභියෝගයන් තුලනය කර ගැනීම සඳහා, සමනය කර ගැනීම සඳහා අනෙක් කොටසේ ආධාර උපකාර බලාපොරොත්තු වීම. 1909 ඉන්දියා කවුන්සිල් ඇක්ට් එක, 1935 ගවර්න්මන්ට් ඔෆ් ඉන්දියා ඇක්ට් එක ආදී අනපනත් බ්‍රිතාන්‍යයන් විසින් සම්මත කරන්නේ බ්‍රිටිෂ් ඉන්දියාව තුල නැගියමින් පැවතිච්ච මුස්ලිම් වරුන්ගේ අභිලාෂයන් වලට හිත කරවන විදියට. 1935 වෙද්දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙනවා යුරෝපය තුල. බ්‍රිතාන්‍යයන්ගේ මේ යුද මැදිහත් වීමට බ්‍රිටිෂ් ඉන්දියාව බ්‍රිතාන්‍ය වෙනුවෙන්, මිත්‍ර පාර්ශ්ව වෙනුවෙන් සටන් වැදීම සඳහා සොල්දාදුවන් මිලියන් 2.5කට වඩා වැඩි ප්‍රමාණයක් යොමු කරමින් තමන්ගේ දායකත්වය ලබා දෙනවා. ඒ වගේම 87000කට වඩා බ්‍රිටිෂ් ඉන්දියානුවන් දෙවන ලෝක යුද්ධය තුල විවිධ යුද්ධ පෙරමුණු වල මිත්‍ර පාර්ශ්ව වෙනුවෙන් සටන් කරමින් මිය ගිය බව සඳහන් වෙනවා. දෙවන ලෝක යුද්ධය නිමා වීමත් එක්ක යුරෝපයේ යටත්විත හිමි රාජ්‍යයන් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ යටත්විත අතහරින්නට පටන් ගත්තා. මේ ප්‍රතිඵලයක් හැටියට බ්‍රිතාන්‍යයටත් තමන්ගේ යටත්විත අතහරින පියවරකට එළඹෙන්නට සිද්ධ වුණා. 1945 දී බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ බලයට පත්වීම මේ යටත්විත හරණ ව්‍යාපාරයට රුකුලක් ලබා දුන්නා. ඒ යටත්විත අතහැරීමේ කටයුතු වේගවත් කළා. ඒ අනුව 1947 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සම්මත වෙන 1947 ජූලි මාසයේ 18 වෙනිදා ඉන්දියානු නිදහස් පනත. ඒ ඉන්දියානු නිදහස් පනතෙන් ඉන්දියාවේ බලය අතහැරීමට ඔවුන් තීරණය කරනවා. වගේම මේ තුල තවත් ඉතා සංවේදී කාරණයක් අන්තර්ගත වෙනවා. ඒ තමයි බ්‍රිටිෂ් ඉන්දියාව තුල මුස්ලිම් වරුන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන මේ ඉන්දියානු නිදහස් පනතේ අන්තර්ගත වෙනවා.
1940 දී තමයි මොහමඩ් අලි ජින්නාගේ නායකත්වයෙන් යුතුව මුස්ලිම් ලීගය විසින් ලාහෝර් ප්‍රකාශය නිකුත් කරන්නේ. මේ ලාහෝර් ප්‍රකාශය තුල තමයි බ්‍රිටිෂ් ඉන්දියාව තුල වෙනම මුස්ලිම් රාජ්‍යයක් පිළිබඳ අදහස නිල වශයෙන් එළියට දාන්නේ. 1946 වෙද්දී බ්‍රිටිෂ් ඉන්දියාව තුල වෙනම රාජ්‍යයක් මුස්ලිම්වරුන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් දිනා ගැනීම පිළිබඳ උද්ඝෝෂණය ප්‍රචණ්ඩකාරී මුහුණුවරකින් එළියට එනවා. මුස්ලිම් නායකයන්ට පුළුවන් වෙනවා එක්කන්තයකින් බිමට්ටමේ ජනතාව සංවිධානය කරලා උද්ඝෝෂණ ව්‍යාපාර මගින් තමන්ගේ අදහස සමාජයට කියන්නටත් අනෙක් පැත්තෙන් බ්‍රිතාන්‍ය සමග රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරමින් තමන්ගේ අභිලාෂයන් දිනා ගැනීම සඳහා උපක්‍රමශීලීව කටයුතු කරන්නටත් 1947 අගෝස්තු 15 වෙනිදා බ්‍රිටිෂ් ඉන්දියාව තුළ බ්‍රිතාන්‍ය පාලනය නිමා වෙන්න එක රැයකින් රාජ්‍යයන් දෙකක් නිර්මාණය කරලා මුස්ලිම් වරුන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් නිර්මාණය වෙනවා. ඒක තමයි පාකිස්තානය. මේ සංසිද්ධිය නිසා එක රැයකින් සිදුවෙච්ච මේ සංසිද්ධිය නිසා මානව ඉතිහාසයේ විශාල ඛේදවාචකයක් සිද්ධ වෙනවා. අලුතින් බිහි වෙච්ච ඉන්දියාව තුළ ඉඳපු මිලියන 7ක් විතර මුස්ලිම් වරුන්ට සිද්ධ වෙනවා සරණාගතීන් ලෙස පාකිස්තානයට පලා යන්න හින්දුන්ගේ ප්‍රහාර මැද්දේ. මිලියන 20ක් විතර අලුතින් ස්ථාපිත වෙච්ච පාකිස්තානයට අයිති භූ ප්‍රදේශවල ඉඳපු හින්දුන්ට සිද්ධ වෙනවා මුස්ලිම් වරුන්ගේ ප්‍රහාර මැද්දේ සරණාගතීන් හැටියට අතරහුච්ච දෙයක් අරගෙන ඉන්දියාවට පලා යන්න. මේ මහා සරණාගත සංක්‍රමණය ඇතුලේ මිලියන ගාණක් ජීවිත ඉතා කෙටි කාලයක් ඇතුළත විනාශ වෙනවා. මේක ඉතිහාසයේ ඉතාමත් දැවැන්ත ඛේදවාචකයක් හැටියට තමයි සැලකෙන්නේ. ඉතින් ඔබට තේරෙනවා මේ 1947 බ්‍රිතාන්‍යයන් විසින් සම්මත කරපු ඉන්දියානු නිදහස් පනතත් ඒ වගේම පාකිස්තානයේ ඉන්දියාව කියලා රාජ්‍යයන් දෙකකට කැඩීම තුළ ඇතිවෙච්ච සිද්ධාමය නිසා මේ අලුතින් බිහි වෙච්ච රටවල් දෙක ආරම්භයේ පටන්ම ඉතාමත් වෛරී සහගත හැඟීමක ඇලී සිටිය බව ඉදිරි පැහැදිලි කර ගැනීම සඳහා ඔබ මෙතන තවත් කරුණක් මතක තබා ගත යුතුයි. 1947 පාකිස්තානයේ බිහි වෙද්දී ඒ කොටස් දෙකකින් සමන්විත වුණා. නැගෙනහිර පාකිස්තානය සහ බටහිර පාකිස්තානය වශයෙන්. නැගෙනහිර පාකිස්තානය වශයෙන් හැඳින්වුනේ වර්තමානයේදී බංග්ලාදේශය නමින් හැඳින්වෙන භූමි ප්‍රදේශය. බටහිර පාකිස්තානය ලෙස හැඳින්වුනේ වර්තමාන පාකිස්තානය. මේ තාක් පැහැදිලි කරපු කරුණු වලින් ඔබට ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් ඉන්දියාව සහ පාකිස්තානය බිහි වෙන්නෙම වෛරී හැඟීමක්, නුරුස්සන හැඟීමක්, එහෙමත් නැත්නම් ප්‍රතිරෝධයක් එක කියලා. මේ ප්‍රතිරෝධය දිගින් දිගට පවත්වාගෙන යන හිඟන්නගේ තුවාලය වගේ තවත් තුවාලෙකුත් මේ රටවල් දෙක අතර ඉතුරු වුණා. ඒක තමයි ජම්මු කාශ්මීර ප්‍රශ්නය. ඉන්දියානු නිදහස් පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත වෙලා බ්‍රිතාන්‍ය විසින් බ්‍රිටිෂ් ඉන්දියාව අතහැරලා ඉන්දියාව සහ පාකිස්තානය කියලා රටවල් දෙකක් නිර්මාණය කරලා ඉන්දියාවෙන් ඉවත් වෙන අවස්ථාවේදී ඉන්දියාව තුල කුමාර රාජ්‍යයන් 565කට වඩා වැඩි ප්‍රමාණයක් තිබුණා. කුමාර රාජ්‍යයන් කියලා කියන්නේ බ්‍රිටිෂ් ඉන්දියාව තුල ඉඳපු සීමා සහිත ස්වාධීනත්වයක් භුක්ති විඳපු මහරජාවරුන් විසින් පාලනය කරපු භූමි ප්‍රදේශ. ඉන්දියානු නිදහස් පනතින් ප්‍රතිපාදන සකසලා තිබුණා, සපයලා දීලා තිබුණා මේ කුමාර රාජ්‍යයන් වලට Taman ඉන්දියාවත් එක්ක දෙකතු වෙන්නේ පාකිස්තානයත් එක්ක දෙකතු වෙන්නේ කියන තීරණය ගන්න. මේ අනුව සමහර කුමාර රාජ්‍යයන් 1947 ඉන්දියාව සහ පාකිස්තානය බිහි වෙන අවස්ථාවේදී තීරණය කළා Taman ස්වාධීනව ඉන්න කියලා. මේ විදිහට ස්වාධීනව ඉන්න තීරණ කරපු කුමාර රාජ්‍යයන් කිහිපය අතරින් එකක් තමයි ජම්මු කාශ්මීරය කියලා කියන්නේ. මේ ජම්මු කාශ්මීරයේ 77ක් විතර ජනතාව ඒ වෙද්දි මුස්ලිම්. 20ක් විතර හින්දුන්. 3ක් විතර සීක් සහ බෞද්ධ. 77ක බහුතර ප්‍රජාවක් මුස්ලිම් වෙද්දි ජම්මු කාශ්මීරයේ මහරජා වුණේ හින්දු ජාතික හරි සිං කියන මහරජාවරයා. ඉන්දියානු නිදහස් පනතේ ප්‍රතිපාදන අනුව ජම්මු කාශ්මීරය ස්වාධීනව ඉන්න තීරණය කළත් මේ තීරණයට වැඩි අවශ්‍ය තිබුණේ නැහැ. 1947 ඔක්තෝබර් 22 අලුතින් ස්ථාපිත වෙච්ච පාකිස්තානයේ පෂ්තුන් කලාපයේ පාකිස්තාන් රජයේ සහයෝගය ලැබූ මිලිෂියා කණ්ඩායම් ජම්මු කාශ්මීරය ආක්‍රමණය කරනවා. ඒකේ පදනම තමයි ජම්මු කාශ්මීරයේ බහුතර ජනතාවක් මුස්ලිම් වරුන් ඉන්නේ. ඒ නිසා ජම්මු කාශ්මීරය පාකිස්තානයට එකතු විය යුතුය කියන පදනම. නමුත් මේ අවස්ථාවේදී හින්දු ජාතික මහරජාවරයා මොකද කරන්නේ? ඔහු ඉන්දියාවෙන් සහයෝගය ඉල්ලනවා මේ පාකිස්තාන් ආක්‍රමණයට මුහුණ දීම සඳහා. 1947 ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා ජම්මු කාශ්මීර වල මහරජාවරයා ඉන්දියාවත් එක්ක අත්සන් කරනවා ඉන්ස්ට්‍රුමන්ට් ඔෆ් ඇක්සෙෂන්
ගිවිසුම. මේ අනුව ඉන්දියානු හමුදා කාශ්මීරය වෙනුවෙන් පාකිස්තානයට එරෙහිව කාශ්මීරයට ඇතුල් වෙනවා. මෙන්න මේක දිග්ගැස්සෙන යුද්ධයක මූලාරම්භක අවස්ථාව. 1947 ඒ අනුව පළවෙනි ජම්මු කාශ්මීර යුද්ධය ආරම්භ වෙනවා. එතන ඉඳන් ඉස්සරහට මොකද වුනේ? අපි දෙවෙනි වීඩියෝ පටෙන් සාකච්ඡා කරනවා 1947 පළවෙනි කාශ්මීර යුද්ධයේ ඉඳන් 2025 ආරම්භය දක්වා මේ ඉන්දු පාකිස්තාන් සම්බන්ධතා කොයි ආකාරයෙන්ද ගලා ගියේ කියලා සාකච්ඡා කරන්න. ඒ වගේම අපිත් එක්ක රැඳී ඉන්න අපි තුන්වෙනි වීඩියෝවෙන් සාකච්ඡා කරනවා 2025 දී මාර්තු මාසයේ බල්කිස්තාන් වල සිදුවෙච්ච ත්‍රස්ත ප්‍රහාරය, අප්‍රේල් මාසයේ පෙහෙල්ගාම් වල සිදුවෙච්ච ත්‍රස්ත ප්‍රහාරය එක්ක ඉන්දියානු පාකිස්තාන් සම්බන්ධය ඉදිරියට යන්නේ කොහොමද? වගේම අපේ පුරවකථනය මොකක්ද? ඉන්දියාව යුද්ධයකට සූදානම්ද? පාකිස්තානය යුද්ධයකට සූදානම්ද? ඇත්තටම ඉන්දියාව සහ පාකිස්තානය අතර සටනක් ආරම්භ වෙයිද කියන කරුණු සාකච්ඡා කරන්නට.